අපි වටේ තියෙන හැබැයි අපේ ඇහැට පේන්නේ නැති රසායනික ලෝකීය මනින තාක්ෂණයක් ගැන තමයි අද මේ කතා බහ. හරියට නොපෙනෙන දේවල් හොයාගන්න රහස් පරීක්ෂකයෝ වගේ වැඩක්. හොඳයි අපි බලමු මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු මේ හඳුනා ගැනීමේ අභියෝගය මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා අණුක යතුරු සහ ඉබි යතුරු කියන හරිම අපූර්ව සංකල්පයක් ගැන. ඊළඟට අණුවක ඉඳලා සංවේදකයක් දක්වා යන ගමන වායු වගේ දේවල් හඳුනාගන්නේ කොහොමද කියලාත් බලනවා. අන්තිමටම මේ තෝරා බේරා ගැනීමේ හැකියාවේ තියෙන බලය ගැනත් කතා කරමු. හරි එහෙනම් පළවෙනි කොටස හඳුනා ගැනීමේ අභියෝගය. ඇත්තටම අපිට පේන්නේ නැති දෙයක් මනින්නේ කොහොමද? මෙහෙම හිතමුකෝ. ලේ බිඳුවක් එහෙම නැත්නම් වතුර ටිකක් ගත්තොත් ඒක ඇතුලේ දහස් ගාණක් විවිධ රසායනික ද්‍රව්‍ය කලවම් වෙලා තියෙනවා. දැන් ඔය ඔක්කොම අතරින් අපිට ඕන කරන එකම එක රසායනික ද්‍රව්‍ය විතරක් තෝරලා අල්ලගන්නේ කොහොමද? අන්න ඒක තමයි නියම අභියෝගය. හොඳයි එහෙනම් අපි යමු දෙවෙනි කොටසට. අණුක යතුරු සහ ඉබි යතුරු. නියම ඉලක්කය හරියටම තෝරගන්න රහස තියන්නේ මෙන්න මෙතන. විසඳුම හරිම සරලයි වගේ පෙනුනට හරිම බලවත්. හරියට යතුරක් ඒකටම අදාළ ඉබි යතුරට විතරක් ගැලපෙනවා වගේ එකම එක වර්ගයක අයනයක් විතරක් අල්ලගන්න පුළුවන් විදිහේ පරිපූර්ණ හැඩයක් තියෙන අණුවක් පාවිච්චි කරන එක. ඇත්තටම මේ මුළු තාක්ෂණයම රැඳිලා තියෙන්නේ අණුවලට තියෙන ওই විශේෂ හැඩය උඩ තමයි. ස්වභාව ධර්මයෙන්ම මේකට නියම උදාහරණයක් තියෙනවා. ඒ තමයි වැලිනෝමයිසින්. මේක හරියට පොඩි අණුක කූඩුවක් වගේ දෙයක්. ඒක ඇතුලේ තියෙන හිස්තැන, ඒ කියන්නේ කුහරය හැදිලා තියෙන්නම පොටෑසියම් අයනයකට, ඒ කියන්නේ K+ අයනයකට විතරක්ම ඇතුලට ඇවිත් හිර වෙන්න පුළුවන් විදිහට. වෙන කිසිම දෙයක් ඒකට සෙට් වෙන්නේ නැහැ. ඒතරම්ම නිශ්චිතයි. හොඳයි විද්‍යාඥයෝ මේ අදහස තවත් පියවරක් ඉස්සරහට අරන් ගිහින් තියෙනවා. මේ පේන්නේ ක්‍රවුන් ඊටර්ස්. මේවා කෘත්‍රිමව ඒ කියන්නේ ලැබ් එකේ හදපු යතුරු වගේ. මේවට පුළුවන් ලිතියම් ඒ කියන්නේ Li+ වගේ වෙනත් අයනයක එකට එක අනුපාතයට බැඳිලා විශේෂ සංකීර්ණ හදන්න. මේ නිර්මාණ කොච්චර බලවත්ද කියනවනම් සමහර ක්‍රවුන් ඊතර් වර්ග තියෙනවා සෝඩියම් හරි පොටෑසියම් හරි වගේ සාමාන්‍ය අයන වලට වඩා 800 ගුණයකින් වැඩියෙන් ලිතියම් අයන තෝරලා අල්ලගන්නවා. හිතා ගන්න පුරවන්ද මේ නිර්වද්‍යතාවය? හරි. දැන් අපි තුන්වෙනි කොටසට එමු. අණුවේ සිට සංවේදකය දක්වා. හොඳයි. අණුවකින් අපි ඉලක්කය අල්ලගත්තා. දැන් කොහොමද ඒක අපිට මැනගන්න පුළුවන් දෙයක්? ඒ කියන්නේ මිනුමක් බවට පත් කරගන්නේ. අපි ඒක බලමු. මේ මුළු තාක්ෂණයේම හදවත තමයි අයන වර්ණීය ඉලෙක්ට්‍රෝඩය. සරලවම කිව්වොත් මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. දියරයක තියෙන අපිට ඕන කරන නිශ්චිත අයනයක් කොච්චර තියෙනවද කියන එක අපිට මීටරයකින් මැනගන්න පුළුවන් විද්‍යුත් විභවයක්. ඒ කියන්නේ වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කරන එක. ඒක තමයි මේ සංවේදකයේ වැඩේ. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? අපි බලමු මේ පියවර 4. පළවෙනියටම අපේ ඉලක්ක අයනය විශේෂ පටලයක් ඇතුළට යනවා. දෙවෙනියට අර අපි කතා කරපු අණුක යතුර ඒක අල්ලගන්නවා. තුන්වෙනියට මේ අල්ලගන්න එක නිසා මැනගන්න පුළුවන් වෝල්ටීයතාවයක් හැදෙනවා. හතරවෙනි පියවර තමයි ඒ වෝල්ටීයතාවය කොච්චරද කියලා බැලුවම දියරේ අර අයනය කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අපිට හරියටම දැනගන්න පුරුවන් වෙන එක. මේ සම්බන්ධයේ විද්‍යාත්මකව විස්තර වෙන්නේ නර්න්ස්ට් සමීකරණයෙන්. හැබැයි සමීකරණේ පැත්තකින් තියමු. මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේ. මනින්න වෝල්ටීයතාවය අර අයනයේ තියෙන ප්‍රමාණයට, ඒ කියන්නේ සාන්ද්‍රණයට ඍජුවම සම්බන්ධයි. සරලවම වෝල්ටීයතාවය වැඩි වෙනවා කියන්නේ අයන සාන්ද්‍රණයත් වැඩි කියන එක. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත ලෝකයේදී අපිට හම්බ වෙන සාම්පල් එක තියෙන්නේ එක අයන වර්ගයක් විතරක් නෙමෙයිනේ. විවිධාකාර අයන ගොඩක් කලවම් වෙලා තිනකොට මොකද වෙන්නේ? අන්න එතනට තමයි වර්ණීයතා සංගුණකය කියන සංකල්පය එන්නේ. මේකෙන් මනින්නේ අපේ සංවේදකයට බාධා කරන්න පුරුවන් අනිත් අයන දියෙද්දිත් තමන්ගේ නියම ඉලක්කය අඳුනගන්න මේ ඉලෙක්ට්‍රෝඩය කොච්චර දක්ෂද කියන එක. මේ සංගුණකය කියනගේ වැඩි වෙන සංවේදකයේ දෙන උත්තරේ තවත් නිවැරදි. හරි යමු 4 වෙනි කොටසට. වායු සහ තවත් දේවල් හඳුනා ගැනීම. දැන් බලමු මේ මූලික මූලධර්මය සරල අයන විතරක් නෙවෙයි ඊට එහා ගිය අලුත් ඉලක්ක හොයාගන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ මූලික අදහස තවදුරටත් දියුණු කරලා හදපු සංවේදක වර්ග කිහිපයක් ගැන බලමු. උදාහරණයක් විදිහට ඇමෝනියා හරි කාබන් ඩයොක්සයිඩ් හරි හඳුනාගන්න සංවේදක වෝල්ටීයතාවයේ වෙනසක් තමයි මනින්නේ. ඒ වගේම ඔක්සිජන් සංවේදකයේ වගේ ඒවා මනින්නේ විද්‍යුත් ධාරාවේ වෙනසක්. ඊටත් වඩා විශේෂ වර්ගයක් තමයි එන්සයිම් ඉලෙක්ට්‍රෝඩ් කියන්නේ. ඒවයින් යූරියේස්, ග්ලූකෝස් ඔක්සිඩේස් වගේ එන්සයිම් පාවිච්චි කරලා විශේෂ සංයාමක් ඇති කරගන්නවා. ඉතින් මේ තාක්ෂණයේ තියෙන ප්‍රායෝගික වැදගත්කම බලන්න.
මේ නිසා අපිට පුළුවන් වෙනවා වාතයේ CO2 මට්ටම් නිරීක්ෂණය කරන්න, ඇමෝනියා වගේ වායු හඳුනා ගන්න, වතුරේ දියවුණු ඔක්සිජන් මනින්න. ඒ විතරක් නෙවෙයි ග්ලූකෝස් ඔක්සිඩේස් කියන එන්සයිම් එක පාවිච්චි කරලා රුධිරයේ සීනි මට්ටම පවා නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි අපි දැන් එනවා අපේ අවසාන කොටසට වරණීයතාවයේ බලය. ඇයි මේ වගේ නිවැරදිව තෝරා බේරාගෙන මනින එක මෙච්චර වැදගත් වෙන්නේ? මේ මුළු කතාවෙන්ම ගන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේ. අණුවක හැඩය හරිම පරිස්සමෙන් නිවැරදිව නිර්මාණය කරනවේ නම් අපිට පුළුවන් ඒ අණුව මේ ලෝකෙ කොහේ තිබුණත් හොයාගන්න පුළුවන් සංවේදකයක් හදන්න. හොඳයි. එහෙනම් අද කතාබහෙන් මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික සාරාංශයක් විදිහට බලමු. පළවෙනි එක අණුවකේ හැඩය තමයි ඒකේ ක්‍රියාකාරීත්වය සහ තෝරා ගැනීමේ හැකියාව තීරණය කරන්නේ. දෙවෙනි කාරණය මේ මූලධර්මය පාවිච්චි කරලා ආයන වායු විතරක් නෙවෙයි ජෛවාණු පවා හොයාගන්න පුරුවන් ප්‍රබල සංවේදක හදන්න පුරුවන්. තුන්වෙනියට මේවා නිකම්ම උපකරණ නෙවෙයි වෛද්‍ය ක්ෂේත්‍රයට පරිසර විද්‍යාවට සහ කර්මාන්තවලට නැතුවම බැරි මෙවලා. අවසාන වශයෙන් පොඩ්ඩක් මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. හිතන්න අපිට ඕනෑම අණුවක් හොයාගන්න පුළුවන් විදියට ඒකටම විශේෂිත අනාවරයක් නිර්මාණය කරන්න පුළුවන් වුණොත් අපිට විසඳන්න පුළුවන් වෙන්නේ මොන වගේ දැවන්ත ගැටලුද?